කිව්වේ? පා මංගලෝ. මග කියන්නේ හැලිලාද? පාර දිගට හැලිලාද? ඔව්. ඈ? ඔව් ගීතකා කියේ. පාර දිගේ හැලිලා? ඔව්. ඉතින් ඒකතු කරන්නේ නැන්ද? යන් ගිහලා ගේට් වලින් යන්. යන්. ඔයා යන් ඉස්සරෙන්. ඔයා ගිහලා කියන්න පාන් එන්න කියලා ඇතුළට. යන්. දුවල යන්. අයියෙන් දුවල කොහමද දුවන්නේ? ඈ? කොහමද දුවන්නේ? හරිනෝ. ඉක්මනට යනවා. මෙන්න පාන් අය එන්නේ කියන්නේ. පාන් හරින ඔය ඇනේ කරලා ඉන්නවා. මාළුකුවට පණ්ඩිතයා. හරින. පාන් අය ඇතුළට එන්නේ කියන්නේ. ඔව්. පාන් අය. හයියෙන් කියනවා. පාන් අය. යා ළඟට. ඔය ඇනේ දෙනවා. යන්න. පාන් අය. ඇතුළට එන්න. එන්නේ. හයියෙන් කියන්නේ. පාන් අය ඇතුළට. පාන් අය මොකද කියන්නේ? එනවලුද? ඈ. මම චීස් වලි. එන්නකො. අරයට කියන්නේ. චීස් දාලා හදලා ගේන්න කියලා. එයා තමයි බේකරි අයිති එක්කෙනා. හරි මං අද ලෙවන්න. හරි ඊගා. මෙයාගේ අතේ. එයාගේ අතේ වන්න අමාරිට දෙන්න කියලා හොඳයි. හරිනේ. එලකිරි කිය. එලකිරි. එලකිරි. හරිනේ චීස් දාලා ගෙනින එක. එලකිරි. අද මේ ඔයාලට දාන දෙන්නේ කවුද? සහරා සුහර්නෝනා. සුවර්ණ නෙමෙයි. සහරා සුහර්. සුහර්. ඉතින් එයා හරි ආසාවෙන් හරි ආදරෙන් ඔයාලගේ මේ චූම්පාන් කන වීඩියෝ ඔයාලා රණ්ඩු වෙන වීඩියෝ බලනවලු. ඔව්. එයාලා ගෙදර ඉන්නේ. එයාගේ චූටි බබයි. ඒ කියන්නේ එහාට ඉන්න පුතා. ඒ දෙන්න විතරයි ඉන්නේ. ඉතින් මේ අපි එයාට සහරා කියලා සුබ පතමු. ඒක තමයි. ඒක ලෙවල් ඒ පුතාට මේ සෙත් පතන්නේ. අපි සෙත් පතමු. ඈ? සුහරාට නේ. දෙන්නටම. එයාටයි පුතාටයි දෙන්නටම. සුහරා අම්මා. සුහරා අම්මා එයාගේ පුතාගේ උපන්දිනේ. නෑ අම්මගේ උපන්දිනේ. අම්මගේ උපන්දිනේ. අම්මගේ නම සුහරා. ඔව්. අපි මුලින්ම සුහරාට විශ් කරමුකෝ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Suhara amma. Happy birthday to you. Sadu. අදනේ මෙම පින්නන්ත නෝනා මහතුන් මෙම සෙනෙහසේ කැදැල්ල බටගොඩ මව්පියසේන වැඩට නිවාසයේ මව්පියවරුන්ට මේ උතුම් මේ කුසල කර්මයේ ඉෂ්ට කිරීමට අරමුණු වී ඇත්තේ සුහරා අම්මාගේ ශ්‍රී ජන්මදිනය නිමිති කරගෙනයි. ඉතින් මේ උතුම් මේ කුසලයේ පින්වලෙන් ඒ සුහරා අම්මාට සුබම සුබ උපන්දිනයක් වේවා. නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සෙනග ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ සුහරා අම්මාව ලෝකපාලනය කරන ගම ආරක්ෂා කරන නගර ආරක්ෂා කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විශ්වවර්ධන දෙවියන් රැක දේවා. යන්නේ ගමන් මෙම ශාර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියත් වේවා. යෝධ බල යෝධ ශක්තියත් වේවා. ඒ වගේම වෙනදී තියෙන අවශ්‍යම ග්‍රහඵල දෝෂ දුරීදුන වේවා. ඒ වගේම මේ උතුම් මේ කුසල කර්මයේ ඒ සුහරා අම්මාට සිත ශාන්තිය යහපත උදා කර ගැනීම නිසා සංසාරේ මේ පින්නීතු ආසනාව වේවා. ඒ වගේම මේ උතුම් මේ කුසල කර්මයේ ඒ සුහරා අම්මාට අම්මාගේ චිරජීවනයේ කාලෝක කර ගැනීම නිසා සංසාරේ මේ පින්නීතු ආසනාව වේවා. ඒ වගේම සුහරා අම්මාගේ ආදරණීය පුතාට නිරුක් නිරෝගී සුවයක් වේවා. නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.
සෙනක් ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ පුතාද ලෝකපාලනය කරන ගම ආරක්ෂා කරන නගර ආරක්ෂා කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විශ්වගත ගණ්ඩවියන් රැකේවා. යන්නේ ගමන් බිමන් සාරපතාරින් සාර්ථක වේවා. ඒ පුතාගේ සියලුම ඉක්මීමේ කටයුතු සාරපතාරින් සාර්ථක වෙලා නිරෝගී වාසනාවට සම්පත් ජීවිතයක් ගත කිරීමට සංසාරේ මේ පිණි වාසනාව වේවා. ඒ වගේම මේ පරලෝකසි යමේ දුතිගාමීව පින්මල පුරුතේ විලා ඉන්නවනම් මේ ධර්මයේ කුසලයේ පින්මලේ දුතිගාමී භාවය නැති දේවා. ඒ වගේම මේ සෝවාන් සතරදාගාමී අනාගාමී ආරියත් නිවන් මාර්ග ඵල අවබෝධ වේවා. සසර වසනාතුරා ජාතිය ජරාවක් මරණයක් කෙලවර අත්‍යුතුම් නිර්වාණ ශ්‍රී සාක්ෂාත් වේවා. ඉතින පතන මොහොතේකින් ලැබෙන විශේෂ ශ්‍රී ප්‍රඥාදාලාව ශාන්තපණි අත්‍යුතුම් නිර්වාණ ශ්‍රී සාක්ෂාත් වේවා. සංසාර දුකෙන් අත් මිදී නිදුක් නිරෝගී වාසනාවන්ත අනුපත්තියක් ලබා ගැනීමට මෙම උතුම් දානයේ කුසල කර්මයේ හේතු වාසනාව වේවා. ඒ වගේම මේ නෝනා මහත්මිය උතුම් දානයේ කුසල පින්වලින් නිරුක් නිරෝගී වාසනාවන්ත සැපවත් ජීවිතයක් ගත කරන අවසානයේ කෙළවරම නිවන් සුව සාක්ෂාත් වෙලා ලෞතර බුද්ධත්වයේ සංසාරේ ඉදිරිකෝ සංසාරේ සාක්ෂාත් කර ගැනීම නිසා සසරේ මේ පින්නේ වාසනාව වේවා. මේ පින්වලින් මෛත්‍රී බුදුදෙක් නිවිසන ශ්‍රී ප්‍රඥාදාලාව ශාන්තපණි අත්‍යුතුම් නිර්වාණ සුවේ යමාත්මාකදී සසරේ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පින්නේ වාසනාව වේවා. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. බුදු සරණයි දෙවි පිහිටයි.